තව ආගන්තුක සත්කාරයක් කියන්න. පාරේ මිනිස්සෙක් පාර අහනවා. අනේ මෙහෙට යන්නේ කොහොමද කියලා. අන්නේ ඔහොම යන්න කියලා කියනවා ආගන්තුක සත්කාරය. මොකද පාරක් පෙන්නනවා කියන එකෙන් ලොකු පිනක් රැස් වෙනවා. මොකද එයා අතරමං වෙලා මැඩ වෙන එක නැති වෙනවා අර පාර පෙන්නන එකෙන්. පෙරේත ලෝකේ මිනිස්සෙක් ඉපදුනාට පස්සේ නර ලෝකේ යම ලෝකේ සත්වෙක් ඉපදුනාට පස්සේ යම රජුරු ඉදිරියේ අර වද දෙන සත්වෙ ඉදිරියේ මෙයාගේ ජීවිතේ පේන යම පල්ලු කියනවා මේ මිනිසයා මනුස්ස ලෝකෙ ඉද්දින් පාරක් අහන කෙනෙකුට පාරක්වත් කියපු එකෙක් නෙවෙයි කියනවා මේ. මොහු යම ලෝකෙට සුදුසුයි. මොහු പ്രേත ලෝකෙට සුදුසුයි. මේක පාරක්වත් කියපු එකෙක් නෙවෙයි කියන. පාර කියනවා කියන එක ආගන්තුක සත්කාරය. බස් එකෙන් බහින කෙනාට හරි හන්දිය කියන එක ආගන්තුක සත්කාරය. ඒ නිසා මේ මිනිස්යන්ට උදව් උපකාර කරන එක ආගන්තුක සත්කාරය. කණ්ඩ නැති කෙනෙකුට කණ්ඩ ටිකක් දෙන එක ආගන්තුක සත්කාරය. කාට හරි කලන්තය දුනා තමන් ගාව තියෙන වතුර බෝතලෙ දෙන එක ආගන්තුක සත්කාරය. ඉඳ ගන්න කෙනෙක් නැති කෙනෙකුට පුටුවක් දෙන එක ආගන්තුක සත්කාරය. ඉස්පිරිතාලේ බෙහෙත් ගන්න ගියාට පස්සේ තමාට වැඩි අමාරු ලෙඩෙක් ඉදින් තමන්ගේ තැන එයාට දෙන එක ආගන්තුක සත්කාරය. ආගන්තුක සත්කාර කියන්නේ මැරෙන වෙලාවේ හිත එළිය කරනවා.